මේ සිද්ධිය වෙනකොට වෙලාව දවල් 12ට විතර ඇති. ඉර මුදුන් වෙලා ගිනි ගහන අවුව. අපේ කතාවේ කතානායකයා. ඒ කියන්නේ ගමේ ආරච්චි මහත්තයා. එදා ආරච්චිට පොඩි හදිසියක් තිබුණා ටවුන් එකට යන්න. ඉතින් ආරච්චි එයාගේ අවුරුදු 20ක් විතර පරණ Honda CM125 මෝටර් බයිසිකලේ ස්ටාර්ට් කරගත්තා. බයිසිකලේ පරණ උනාට මොකද ආරච්චි එක තියාගෙන හිටියේ කිරි ටොයියා වගේ. ඔන්න ඉතින් මනුස්සයා බයිසිකලේට නැගලා ඇක්සලේටරේ අන්තිම අඩියටම කැරකැව්වා. බයිසිකලේ ඩුක් 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 ගාගෙන යද්දි මුළු ගමම දෙවනත් වුණා. ආරච්චිගේ ජාතික ඇඳුම තමා සරම. සරමත් ඇඳන් පාරේ වලවල් මග ඇරලා රොකට් එකක් වගේ 80ට 100ට විතර බයිසිකලේ වේගෙන් යන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරේ තමයි ටවුන් එකට කිට්ටුව තියෙන ලොකු වංගුව ගාව අලුතින් පත් වෙලා ආපු තරුණ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරියේ හිටියේ. නම කියමුකෝ කොස්තාපල් සාන්ත කියලා. කොස්තාපල් සාන්ත දැක්කා ඈත තියාම දූවිල්ලක් අවුසගෙන යම රජා වගේ එන මේ බයිසිකලේ. අම්මට සිනි. මූ එන්නේ පාරේද නැත්තම් අහසේද? අද නම් අල්ලනවා දඩකොලයක් ලියන්නම කියලා හිතපු කොස්තාපල් සාන්ත පාර මැදට පැනලා අත දැම්මා. තම්සට පිස්සුද? මේක රේස් පදින ට්‍රැක් එකක් නෙවෙයි. මහ පාරක්. මෙතන යන්න පුළුවන් උපරිම වේගය 40යි. තම්සේ ආවේ 100ට විතර. මම දැක්කා එන හැටි. බහිනෝ බයිසිකලෙන්. ආරච්චි හරීම සංසුන් විදිහට මිනිහා දිහා බැලුවා. කිසි හදිස්සියක් නැතුව බයික් එකේ ඉඳගෙනම හිටියා. ගන්නවා තම්සේගේ ඩ්‍රයිවිං ලයිසන් එකයි, ඉන්ෂුරන්ස් එකයි, ආදායම් බලපත්‍රයි ඔක්කොම එළියට. අද නම් මම නඩු දානවමයි. කොස්තාපල් ගෝර නඩු කළා. ආරච්චි කොස්තාපල් දිහා අනුකම්පාවෙන් වගේ බලලා මෙහෙම කිව්වා. අනේ පොලිස් මහත්තයෝ මට සමා වෙන්න. ඔය මහත්තයා ඉල්ලන ලියවිකියවිලි එකක්වත් මගේ ළඟ නෑනේ. කොස්තාපල්ට යකා නැංගා. මොකක්? ලයිසන් නැතුවද තම්සේ මේ යකඩ ගොඩවල් පාර දුවවන්නේ? එහෙනම් ගන්නවා තම්සේගේ ජාතික හැඳුනුම්පත. අනේ මහත්තයෝ ඒකත් නෑ. ඇත්තම කියනවා නම් මේ බයිසිකලේ මගේ නෙවෙයි. මම මේක හොරකම් කරපු එකක්. දැන් කොස්තාපල්ට තරු විසි වුණා. මොකක්? හොරකම් කරපු එක? ආරච්චි වටපිට බලලා රහසින් වගේ කියනවා. ඔව් මහත්තයෝ මම මේකේ අයිතිකාරයාට මගේ ඉනේ ගහගෙන ඉන්න පිහියෙන් ඇනලා මරලා මිනිහගේ මිනිය කෑලි කරලා අර පිටිපස්සේ බැඳලා තියෙන බෑග් එකට ඔබාගෙන මේ යන්නේ මහවැවේ ගිල්වන්න. මහත්තයා පොඩ්ඩක් ඉඩ දුන්නා නම් මම මේක ඉක්මනට විසි කරලා එන්නම්. මේක ආපු කොස්තාපල් ශාන්තට දාඩිය දාලා කකුල් දෙක පන නැති වෙලා ගියා. මිනි මරුවෙක් ආයුධ සන්නද්ධව මේ මිනිස්සයා එක තනියම හැප්පෙන්න බෑ කියලා තේරුම් ගත්ත කොස්තාපල් අඩියක් දෙකක් පස්සට ගත්තා. වේවුලන අතින් වෝකි ටෝකි එක අරගෙන කෙලින්ම OIC මහත්තයාට කතා කළා. සර් ඉක්මනට එන්න. මෙතන ලොකු අපරාධයක්. මම බයිසිකලයක් නැවැත්තුවා. ඒකේ එන මිනිස්සයා බයිසිකලේ අයිතිකාරයව මරලා මිනිහ කෑලි කරලා බෑග් එක දාගෙන යනවා. මිනිහා ළඟ ආයුධයක් තියෙනවා සර්. ඉක්මනට එන්න. මේ පණිවිඩය අහපු OIC මහත්තයා පොලිස් ජිප් එකේ විනාඩි 5ක් යන කලින් සයිරන් සද්දේ දාගෙන ජිප් එකෙන් එතනට පියාඹගෙන ආවා. OIC මහත්තයා ජිප් එකෙන් පැන්නා. OIC මහත්තයා කෙලින්ම ගියේ ආරච්චි ගාවට. ආරච්චි සංසුන්ව බයිසිකලේ ඉඳගෙන ඉන්නවා. කවුද යකෝ මිනිමරුවා? OIC කෑ ගැහුවා. අනේ සර් මොකද මේ කලබල වෙලා? මම මේ ටවුන් එකට යන ගමන්. ආරච්චි කිව්වා. OIC ඇහුවා මගේ නිලධාරියා මට දැන් රේඩියෝ එකෙන් කිව්වා තම්සේගේ මේ බයිසිකලේ හොරකම් කරපු එකක් කියලා. කෝ ලයිසන් කෝ ඉන්ෂුරන්ස්? ආරච්චි හරිම විනීතව තමන්ගේ කබායේ ඇතුල් සාක්කුවට අත දාලා පර්ස් එක ගත්තා. අනේ සර් මේ පොඩි දරුවා මොනවා කිව්වද මන්දා? මෙන්න මගේ ලයිසන් එක, මේ ඉන්ෂුරන්ස් එක, මේ දුම් සහතිකේ ඔක්කොම අලුත් කරලා තියෙන්නේ. මේ බයිසිකලේ මගේ නමටමයි තියෙන්නේ සර්. OIC මහත්තයාට හිතා ගන්න බෑ. මිනිහා ලිය කියවිලි බැලුවා. ඔක්කොම හරියටම හරි. කිසිම වැරැද්දක් නෑ. OIC කොස්තාපල් දිහා රවල බැලුවා. කොස්තාපල්ගේ මූණ දැන් පොඩි වෙලා.
ඒ වුණාට කොස්තාපල් කිව්වා තමුසේ මිනිහා කපලා බෑග් එකක දාගෙන යනවා කියලා. කෝ අර පිටිපස්සේ තියෙන බෑග් එක ලිහනවා බලන්න. ආරච්චි හිමීට බෑග් එක පෙන්නුවා. OIC මහත්තයා ඈතට වෙලා බලාගෙන හිටියේ ලේ පෙරාගත්ත ඔළුවක් එළියට එයි කියලා. ඒකේ තිබුණේ සුදු කැකුළු හාල් මිටියකුයි ලොකු පොල් ගැටි දෙකකුයි කරවල කෑල්ලකුයි විතරයි. OICට දැන් තේරෙනවා මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා. එතකොට තම්සි ළඟ තිබ්බ මිනි මරපු පිහිය ආරච්චි තමන්ගේ ඉනේ තිබ්බ හම්කොපුව ඇදලා පෙන්නුවා. ඒකේ තිබුණේ මලකඩ කාපු පරණ පුවක් කපන පිහියක්. OIC මහත්තයාගේ මූණ රතු වෙලා එයා හෙමින් සැරේ කොස්තාපල් දිහාට හැරුණා. කොස්තාපල්ට දැන් පොළොව පලාගෙන යන්න හිතිලා ඉන්නේ. එතකොටම ආරච්චි හරීම අහිංසක විදිහට ඇස්වලට කඳුළු පුරවගෙන OIC මහත්තයා ළඟට කිට්ටු වුණා. අනේ සර්, දැක්කනේ මම වගේ මිනිස්සෙක්ට මේ පොඩි මහත්තයා කරපු අපහාසය. මම පාරේ බහැලා යන්නේ කොහමද? මිනි මරුවෙක් කියලා මුළු ගමටම බොරුත් කිව්වනේ. ආරච්චි තව ටිකක් OIC මහත්තයාට ලන් වෙලා රහසින් වගේ මෙහෙම කිව්වා. බලන්නකො සර්, ඔය මිනිස්සයා තව ටිකකින් කියයි මම ස්පීඩ් ලිමිට් එකත් කඩ කරලා 100ට විතර ආවා කියලාත්. ඒක අහපු ගමන් OIC මහත්තයාට යක්ෂයා ආවේශ වුණා. මිනිහා කොස්තාපල් ළඟට ගියේ ගිනි පිඹෙන මකරෙක් වගේ. ගොල බූරුවෝ. තමුසේ මගේ වටිනා කාලයයි ජීප් එකේ ඩීසල් ටිකයි දෙකම නාස්ති කළා මදිවට මේ අහිංසක මිනිහයාට මිනි මරුවෙක් කියලා අපහාසත් කළාද? හෙට උදේම මගේ ඔෆිස් එකට එනවා කියලා OIC මහත්තයා ශාන්තට දෙහි කපන අතරේ ආරච්චි කටකොනින් හිනාවක් දාගෙන ආයෙත් බයිසිකලය ස්ටාර්ට් කරලා බුදු සරණයි සර් කියලා කෑ ගහලා ඇක්සලේටරේ අන්තිම අඩියට පාගලා 80ට විතර වේගෙන් යන්න ගියා. ආරච්චි ටූන්ස්